ආර්ථික පද්ධති කිව්වහම අපිට මුලින්ම මතක් වෙන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධති. ඊළඟට සමාජවාදී නැත්නම් විධාන ආර්ථික පද්ධති. ඊළඟට අපිට මතක් වෙනවා මිශ්‍ර ආර්ථික පද්ධති. ඕනේ ප්‍රධාන ආර්ථික පද්ධති තුන. ඔය පද්ධති තුනත් එක්ක ගත්තහම ඔය මිශ්‍ර ආර්ථික පද්ධති දැන් මේ වෙනකොට වර්තමානයේ ලෝකේ ගොඩක් රටවල් වල තියෙනවා. මේවෙන් අලුතෙන්ම සහ ගොඩක් රටවල් පිළිගත්ත ආර්ථික පද්ධති වර්ග දෙකක් තමයි සමාජ වෙළඳපොළ ආර්ථික පද්ධති ඊළඟට සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධති. මේ දෙකම වැටෙන්නේ මිශ්‍ර ආර්ථික පද්ධති ගොඩට. වර්තමාන වෙනකොට ගොඩක් රටවල් ගොඩක් කියන්නේ ගොඩක් දියුණු වෙච්ච රටවල් මෙන්න මේ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. මේ දෙකේ වෙනස අපි දැනන් ඉන්න ඕනේ. මොකද විභාගෙදී මේ වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. බලන්න ළමයි 2022 ත් මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. සමාජ වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක් 1A පහත සඳහන් කවරක්ද කියලා. right. මේ ලක්ෂණ ගැන බලන්න කලින් මොකක්ද මේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ කියන එක අපි බලලා ඉමු. ළමයි සමාජ හරි නමෙන් අඳුර ගන්න. සමාජ වෙළඳපොළ ආර්ථික. හරි. එතකොට වෙළඳපොළකුත් මේකේ තියෙනවා සමාජවාදී ලක්ෂණත් මේකේ ඇති. ඒකනේ අපි මිශ්‍ර ආර්ථික කියලා කියන්නේ. තව ආර්ථික පද්ධති වර්ගයක් තියෙනවා ළමයි. සමාජවාදී. එලින්ම සමාජවාදී. හැබැයි සමාජවාදී විතරක් නෙවෙයි මෙයා සමාජවාදී වෙළඳපොළ ආර්ථික කියලා අපි කියනවා. එතකොට මේ දෙන්නගේ නම ටිකක් එක වගේ වුණාට දෙන්නගේ තියෙන දේවල් දෙකක්. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගත්තාම ළමයි මෙයාගේ අනිකරම වෙළඳපොළ ආර්ථිකයක් තමයි මෙයාගේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිල ක්‍රමය තියෙනවා, සම්පත් පෞද්ගලික අංශයට අයිති මෙන්න මේ වගේ වෙළඳපොළ ආර්ථිකයක් තියෙනවා. හැබැයි වෙනස කියන්නේ ළමයි අපි දන්නවා මේ වෙළඳපොළ ආර්ථිකයක අර සමාජ සාධාරණත්වය කියලා එකක් නැහෙනේ. තියෙන කෙනාට තියෙනවා. පුළුවන් කෙනා හම්බ කරනවා. බැරි කෙනාට බෑ. කොහොමනේ? ඔන්න ඕක රටක් විදිහට වෙළඳපොළක් විදිහට දියුණු වෙනකොට ලොකු ප්‍රශ්නයක් නැති වුණාට රටේ ඉන්න මිනිස්සුන්ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න දිහා බැලුවම මේක ලොකු ප්‍රශ්නයක්. මොකද රටේ ආර්ථිකය වර්ධනය වෙනවා. හැබැයි මිනිස්සු දුක් විඳිනවා. වැඩක් නැහෙනේ. ඒ නිසා මොකද්ද මෙතන වෙන්නේ right වෙළඳපොළ ආර්ථිකය හොඳයි. අපි ඕකම කරගෙන යන්. හැබැයි මෙතනදී අර මිනිස්සුන්ට වෙන අසාධාරණ කන්ටික වළක්වන්න රජය මැදිහත් වෙනවා. අපි කියනවා සමාජ සාධාරණත්වයේ වෙනුවෙන් සමාජ සාධාරණත්වයේ වෙනුවෙන් රජය පෙනී ඉන්නවා. මෙන්න මේ වගේ ආර්ථික පද්ධති වලට අපි කියනවා සමාජ වෙළඳපොළ ආර්ථික කියලා. එතකොට මොනවද සමාජවාදී වෙළඳපොළ ආර්ථික කියන්නේ? සමාජවාදී කිව්වහම ළමයි මෙයාලගේ සමාජවාදී ලක්ෂණ තමයි තියෙන්නේ. හරි ඒ කියන්නේ සැලසුම් ආර්ථිකයක වගේ රජයට තමයි බලය තියෙන්නේ. හරි රජයට තමයි සම්පත් වල අයිතිය තියෙන්නේ. මෙන්න මෙහෙම. හැබැයි මෙයක් තේරුම් ගන්නවා රජය හැමදේම කරොත් එහෙම අපිට දියුණුවක් නැහැ. ඉතින් මෙයා මොකද කරන්නේ? සම්පත් වල අයිතිය තමන් යටතේ තියාගෙන පෞද්ගලික අංශයට බලය දෙනවා මේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ හරියට රටේ ඉඩම් ටික අයිති රජයට. හැබැයි මේවැ වගා කරන්නේ මේවැ බිස්නස් කරන්නේ පෞද්ගලික අංශය. හරි කියන්නේ වෙළඳපොළට අවස්ථාව දීලා තියෙනවා රටේ ආර්ථිකය දුවවන්න. හැබැයි අයිතිය තමන් ගාව තාම තියාගෙන. කොහොම එකක් තමයි සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක වෙන්නේ. පැහැදිලිද වෙනස? නියමයි. යන් එහෙනම් ප්‍රශ්නෙට. මෙතන අපෙන් අහන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගැන. අපි බලමු උත්තර. මුලින්ම කියනවා සියලු සම්පත් වල පෞද්ගලික හිමිකාරීත්වය. ඒකට රටේ තියෙන ඔක්කොම සම්පත් පෞද්ගලික අංශය. ඒකට ඒක කාගේ ලක්ෂණයක්ද බැලුව බැලමට අපි දන්නවා වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක් කියලා. එහෙනම් ඒක අපිට ගන්න වෙන්නේ වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක් විදිහට. ඊළඟට සියලු සම්පත් වල පොදු හිමිකාරීත්වය. ඒකට සියලු සම්පත් කිව්වහම ළමයි සම්පූර්ණයෙන්ම රජය තමයි ඔක්කොම කරන්න වගේ එකක්නේ. පොදු හිමිකාරීත්වය කියන්නේ ඒකයි. ඒකට ඒ ලක්ෂණය කාගේද තියෙන්නේ? අපි දන්නවා සැලසුම් ආර්ථිකයක. ඊළඟට මිල ක්‍රමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමන රාමුවක් නොතිබීම. right. මේක දිහා හොඳට බලන්න. මිල ක්‍රමය. අපි දන්නවා මිල ක්‍රමය තියෙන්නේ කාගේද? මිල ක්‍රමය තියෙන්නේ වෙළඳපොළ ආර්ථිකයක. හරි? right. මිල ක්‍රමය. මේක තියෙනවා කාගේද? වෙළඳපොළ ආර්ථිකයක. හැබැයි සැලසුම් ආර්ථිකයක සැලසුම් ආර්ථිකයක මිල ක්‍රමය කියලා එකක් නැහැ. මිලට කරන්න ලොකු වැඩක් නැහැ. හැබැයි ඔය කියන කතන්දර දෙකම නෙවෙයි මෙතන කියන්නේ.
මෙතන කියන්නේ මිල ක්‍රමයක් තියෙනවා. මිල ක්‍රමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමන රාමුවක් නැහැ කියන එකක් තමයි කියන්නේ. හරි. වෙළඳපොළ ආර්ථිකයක මිල ක්‍රමයේ තියෙනවා. එහෙම නියාමනය කර කර දඟලන්නේ නැහැ. මිල ක්‍රමයට වැඩේ කරගෙන යන්න ඉඩ අරිනවා. හරි. එතකොට මේක නිකන් මේ වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණය ගොඩට අපිට නිකන් දාන්න පුළුවන්. හැබැයි ඇත්තම කතාව ළමයි මෙතන බලන්න මිල ක්‍රමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමන රාමුවක් තිබීම වගේ එකක් දුන්නොත් රයිට්. එහෙනම් ඒක සමාජ වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක්. මොකද සමාජ වෙළඳපොළ ආර්ථිකයක බලන්න වෙළඳපොළක් තමයි එතනත් ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ මිල ක්‍රමයක් තියෙනවා. හැබැයි මිල ක්‍රමයට ඔක්කොම කරගන්න දීලා උඩ බලන් ඉන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් මේ මිල ක්‍රමය හරියට වැඩේ කරනවද කියලා නියාමන රාමුවක් තියාගෙන ඉන්නවා. එහෙනම් මිල ක්‍රමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමන රාමුවක් තිබීම කියලා තිබ්බොත් ඒක සමාජ වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක්. හැබැයි මෙතන තියෙන නියාමන රාමුවක් නොතිබීම කියලානේ. ඒ නිසා මේක උත්තරේ විදිහට අපිට බාර ගන්න බෑ. ඒ නිසා ඒකත් වැරදි. ඊළඟට සුබ සාධන සේවා සැපීමේදී රජයේ කාර්යභාරය ප්‍රබල වීම. එතකොට සුබ සාධනය වෙලෙම සුබ සාධනය ගැන රජය වැඩිපුර හිතන්නේ මොකේද? සමාජ වෙළඳපොළ ආර්ථිකයක. මොකද සමාජවාදී ගත්තොත් එහෙම එයා තනිකරම රජයනේ හැමදේම කරන්නේ. හරි? සැලසුම් ආර්ථිකයක තනිකරම රජය හැමදේම කරන්නේ. දැන් මෙතනදී සුබ සාධනය කියන්නේ විශේෂයෙන් රජය බලන්නේ මොකේද? සමාජ වෙළඳපොළ ආර්ථිකයක. මොකද සුබ සාධන සේවා රජය සැපුවොත් තමයි සමාජ සාධාරණත්වය කියන එක රජයට ගෙනල්ලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ වැඩේ වෙන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක. ඒ නිසා ඒක අපිට උත්තරේ විදිහට බාර ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි අන්තිම එකත් නිකමට බලමු. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මධ්‍යගත සැලසුම්කරණය භාවිත කිරීම. අපි දන්නවා මධ්‍යගත සැලසුම්කරණය භාවිතා කරනවා කියලා කියන්නේ ඒ අනිවාර්යයෙන්ම සැලසුම් ආර්ථිකයක්. ඒකත් වැරදි. උත්තරේ අංක 4. මෙතන විශේෂයෙන්ම ඔයා ඔලුවට දාගන්න ඕනේ මෙන්න මේ තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ ගත්තොත් එහෙම මිල ක්‍රමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමන රාමුවක් තිබීම කියලා තිබ්බොත් ඒක සමාජ වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක්. ඒ වගේම තමයි සුබ සාධන සේවා සැපීමේදී රජයේ කාර්යභාර ප්‍රබලත් සමාජ වෙළඳපොළ ආර්ථිකයක. එතකොට එහෙනම් උත්තරේ අංක 4. මොකද මෙතන නියාමන රාමුවක් නොතිබීම කියලා තියෙන නිසා වැරදි.